හරි මෙන්න වැඩි. මම මෙයාට උත්තරේ හිතනවා x කියලා ආයෙසරයක්. මේක හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. මේක එක ක්‍රමයක් right x කියලා ගන්න. මේ ගාන අපි දකින්න තව ක්‍රමයක්. කොහොමද මෙයා දකින්නේ? 27.5 ගුණ කිරීම 5/3 බලය බෙදීම 3.2 වර්ගය. අර ඝන මූලය අපි දකිනවා 3 බලය කියලා. හරි මම ලියා ගන්න මේවා. ඔයාලට මතක තියෙන්න ඕනේ. ඒක තමයි අපිට විභාග ලියා ගන්න ලේසි වෙන්නේ. හරිද? ඔන්න අපි දැන් ලඝු දාන්න යනවා. බලා ගන්න. ඔන්න ලඝු x right ලඝු x. මම ඉක්මනින් දාන්න ගන්නේ. කොහොමද වැඩි කොට. බලන්න ලඝු 27.5 ගුණ කිරීම එකතු කිරීමක් වෙනවා. ගුණ කිරීම එකතු කිරීමක් වෙනවා. 3 1යි ලඝු 5. මොකද උනේ? අර බලය ඉස්සරහට ආවා. බලය ඉස්සරහට ආවා. 3 1යි ලඝු 5. බෙදීම අඩු කිරීමක් 2යි ලඝු 3.2. දැන් මෙතන බලන්න. පූර්ණ සංඛ්‍යා දෙකක් තියෙනවා. මම කිව්වා පූර්ණ සංඛ්‍යා දෙකයි නම් පූර්ණාංශය 1. පූර්ණ සංඛ්‍යා දෙකයි නම් පූර්ණාංශය 1. දැන් කාගෙද අපි ලඝු බලන්නේ? 27.5 ලඝු බලන්න ඕනේ. 27.5 ලඝු බලන්න ඔයාට A 43යි 93. 27.5 ලඝු ඊට කීයද? 43යි 93 කියන්නේ. හරි ලඝුවට බලන්න. එකතු කිරීම 3න් 1 අක මෙතන පූර්ණ සංඛ්‍යා පුතා තියෙන්නේ 1යි. පූර්ණ සංඛ්‍යා 1යි නම් පූර්ණාංශය බිඳුව. දැන් කාගෙද ලඝු බලන්නේ? 5 ලඝු බලන්න බෑනේ. එහෙනම් කාගෙද බලන්නේ? 50 බිඳුව. 50 බිඳුවේ ලඝු වෙන්නේ 69යි 90. 50 බිඳුවේ ලඝු බලන්න ඔයාට ඉන්නේ 69යි 90. ඊළඟට දෙවෙනි බලය මොනට ඇවිල්ලාද? 2 ගුණ කිරීම. මෙතන පූර්ණ සංඛ්‍යා 1යි තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා 1ක් තියෙනවා නම් පූර්ණාංශය බිඳුව. කාගෙද ලඝු බලන්නේ? 32 බිඳුව. එහෙනම් ඔයා බලන්න ඕනේ 32 බිඳුවේ ලඝු. ඔයාට 32 බිඳුවේ ලඝුවේ පුතේ 50යි 51 කියලා. 50යි 51 කියලා ලඝු පොත බලන්න. ඔයාට ලඝු පොත බලන්න පුළුවන් කියලා හිතාන තමයි මම ඒ ටික ලිව්වේ. right. දැන් මොකද කරන්නේ? දැන් අපි සුළු කිරීම කරන්න ඕනේ. right මේ බලන්න. ලඝු x සමානයි 1.439.3 දැන් මෙයා 3න් බෙදන්න ඕනේ. 3න් 1 ගුණ කරනවා කියන්නේ 3න් බෙදනවා කියන එක. එහෙනම් ඔයාට පුළුවන් වෙනම කොලයක් කරන් බෙදන්න. ලැජ්ජා වෙන්න එපා. ඒව තමයි ක්‍රම. තේරෙනවද? ඔයාට මනෝමයෙන් බෙදන්න පුළුවන් නම් ඔයා මනෝමයෙන් බෙදන්න. මෙන්න මෙහෙම මේ බලන්න. බිඳුවට 3ව නැහැ. බිඳුවට නැහැනේ. අපි බෙදන්නේ ඉලක්කමක මුල ඉඳන් නේද? බිඳුවට නැහැ. 6ට 3ව 2යි. 9ට 3යි. 9ට 3යි. බිඳුවට නැහැ. මේ මොනව වෙනව? අඩු කිරීම. මෙයා දෙකෙන් ගුණ කරමු. දෙවරක් 1 2යි. දෙවරක් 5 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි. දෙවරක් 5 10යි 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි. දෙවරක් බිඳුවයි අර 1යි 1යි. දෙවරක් 5 10යි බිඳුව එකක් ඉතුරුයි. දෙවරක් බිඳුවයි අර ඉතුරු එක ගන්නවා. මේ දෙන්න එකතු කරමු. 3යි බිඳුවයි 3යි 9යි 3යි 12යි 3යි 3යි 6යි 1යි 7යි 4යි 2යි 6යි 1යි. අඩු කිරීම 1.01යි 2. එහෙනම් ලඝු x එනවා. මේක අඩු කරගමු. පොඩි අඩු කරන්න. 3න් 2ක් 1යි 2කින් බිඳුවක් 2යි 7න් 1ක් 6යි 6න් බිඳුවක් 6යි 1කින් 1ක් බිඳුවයි. 0.6යි 6යි 2යි 1. මම හිතනවා මගේ සුළු කිරීම වැරදුන්නේ කියලා. මොකද මට වරදින්න පුළුවන් පුතා. හරිද? right. දැන් මට ඕනේ ප්‍රති ලඝු බලා ගන්න. ප්‍රති ලඝු බලනකොට ඔන්න x වලාගේ ගන්නවා anti log ප්‍රති ලඝු. කාගෙද? 0.6යි 6යි 2යි 1. 0.6යි 6යි 2යි 1 ප්‍රති ලඝු. right. බලන්න 45යි 93 කොහොමද? ඒකෙන් වැඩි ඉක්මනින් ගහ ගන්න පුළුවන්. දැන් පුතා මෙතන බිඳුව තියෙන පූර්ණ සංඛ්‍යා 1යි. හරි.